සුබ දවසක් ළමයි. අද අපි කතා කරන්න යන්නේ 9 වසර ICT පොතේ තියෙන ඉතාම වැදගත් පාඩමක්. ඒක තමයි පරිගණක සහ පාර්යන්ත උපාංග මිලදී ගැනීම සඳහා පිළිවෙතට සැකසීම. මේ වීඩියෝ එක තමයි පළවෙනි පාඩම ගැන කතා කරන දෙවෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එක ඔයාලා බැලුවේ නැත්නම් YouTube channel එකට ගිහින් ඒ වීඩියෝ එකත් බලලා එන්න ඕනේ නැත්නම් මේ කොටස තේරෙන්නේ නැති වෙයි. දැන් අපි පාඩමට යමුකෝ ළමයි. හිතන්නකෝ අපි කඩේකට යනවා කියලා බඩු ගන්න. හරිද? අපි කඩේකට ගිහින් බඩු ගන්නකොට ඒ ගැන හොයලා බලනවා නේද? අන්න ඒ වගේම තමයි පරිගණකයක් කොට අදාළ උපාංගයක් මිලදී ගන්නකොට අපි දැනගන්න ඕනේ දේවල් එහෙම නැත්නම් සකසන විදිය ගැන තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. මේ වීඩියෝ එකෙන් අපි ප්‍රධාන මාතෘකා කිහිපයක් ආවරණය කරමු. ඉස්සෙල්ලාම පිළිවෙතට හඳුනා ගැනීම. ඊට පස්සේ පරිගණකය සහ පාර්යාන්ත උපාංග වල මූලික පිළිවෙතට යටතේ අපි විශේෂයෙන්ම සකසන හේවත් ප්‍රොසෙස් එක ගැන සහ දුරදට ඇටිය හේවත් හાર્ඩ් ඩිස්ක් එක ගැන ගැඹුරින් කතා කරමු. මුලින්ම බලමුකෝ මොකක්ද මේ පිළිවෙතක් කියන්නේ කියලා. සරලවම කිව්වොත් භාණ්ඩයක් උපාංගයක් සතු ගුණාංග හා තාක්ෂණික විස්තර අඩංගු ලෑස්තුවට තමයි අපි පිළිවෙතක් කියලා කියන්නේ. ළමයින් ඔයාලා දන්නවද ඇයි අපිට මේක වැදගත් වෙන්නේ? භාණ්ඩයක් මිලදී ගන්න කලින් එහි ගුණාත්මක බව සහ ප්‍රමාණාත්මක බව ගැන අපිට හොඳ අවබෝධයක් ගන්න මේ පිළිවෙතට පිරික්සුමින් අපිට හොඳ අවබෝධයක් ගන්න උදව් වෙනවා. තේරුණාද? දැන් අපි හිතනවා දැන් මම ගන්න යනවා තන්ඩුල් පොතක්. උදාහරණයක් විදිහට හිතන්නකෝ. ඒ තන්ඩුල් පොත දැන් අපි පොතේ පිටිපස්ස බලන්නේ අපි බලන්නේ මේක. දැන් පිටිපස්සේ ගහලා තියෙන මේ පොතේ දිග, පළල, පිටු ගණන, කොලේ ගණකම වර්ගය. දැන් අපි පිටිපස්සේ බලන මේක තන්ඩුල් පොතක්. කොච්චර දිග පොතක්ද කියලා බලන්න දැන් මට පොඩි පොතක් පිටු 40 පොතක් ඕන. පිටිපස්සේ බලනවා 40 pages කියලා ගහලා තියෙනවා. ඒ වගේම තන්ඩුල් කියලා ගහලා තියෙන පොතක් තමයි මම ගිහින් ගන්න. තේරුණාද? අන්නේ ඒ වගේ විස්තරයකට තමයි අපි කියන්නේ පිළිවිතරක් කියලා. තේරුණාද ළමයි? දැන් අපි කතා කරමු පුද්ගල අවශ්‍යතාවය අනුව පිළිවෙතට වෙනස් වීම ගැන. අපි මේක සරල උදාහරණයක් ගමුකෝ. ඔයාලා ගණිතය හදන්න ගන්න පොතකුයි චිත්‍ර අඳින්න ගන්න පොතකුයි එක වගේද? නෑ නේද ළමයිනි. මේ වගුව බලන්නකෝ. මේ වගුවේ අභ්‍යාස පොතක දිග, පළල, පිටු ගණන සහ වර්ගය එකිනෙකට වෙනස් නේද මේ වගු දෙකේ. මේ වගුවේ තියෙන කොටු රූල්. මේ වගුවේ තියෙන රූල් නැති පොතක් ගැන. වර්ගයේ රූල් නැති පොතක්. ඒ වගේම චිත්‍ර අඳින ප්‍රමාණයට වඩා විශාලයි මේ බලන්න දිග. මේක මිලිමීටර් 210යි. චිත්‍ර පොතේ 300 මිලිමීටර්. තේරුණා ළමයිනි? කොළවල ඝනකමත් වෙනස්නේ. 60 මේකේ තියෙන 60යි GS මේ චිත්‍ර අඳින පොතේ තියෙන 20යි GS. අන්න ඒ වගේ තමයි අපි අවශ්‍යතාවය අනුව පිළිවෙතට වෙනස් වෙනවා. අන්න එහෙම පරිගණකයක් ගන්න යනකොටත් අපේ කාර්යයට ගැළපෙන විදිහට පිළිවෙතට වෙනස් වෙනවා. ඒ වගේම තමයි ළමයිනේ පිළිවෙතට වෙනස් වෙන විට ඒට සාපේක්ෂව මිල ගණන්ද වෙනස් වෙන්න පුළුවන්. තේරුණාද? ඉතින් දැන් බලමු. අපි දැන් කතා කරමු පරිගණක සහ එහි පර්යාන්ත උපාංග මූලික පිළිවෙතට මාතෘකාව ගැන. මේ මාතෘකාව යටතේ දැන් අපි යමු පරිගණකයේ වැදගත් කොටසක් වෙන සකසනය ගැන කතා කරමු. දරුවනේ මිනිසාගේ සියලුම තීරණ සහ ක්‍රියා පාලනය වෙන්නේ මොළයෙන් නේද? ඔයාලා දන්නවනේ මොළයෙන් තමයි හැම තීරණයක්ම සහ ක්‍රියාවක්ම පාලනය කරන්නේ. මොළයට පුළුවන් අපිට ලැබෙන පණිවිඩ වේගයෙන් හසුරවන්න. අන්න ඒ වගේම තමයි පරිගණකයට පුළුවන් සකසනය මගින් දත්ත සැකසීම ක්‍රියාව ඉතා වේගයෙන් කරන්න. අන්න ඒ නිසා අපි සකසනය හඳුන්වනවා පරිගණකයේ මොළය කියලා. තේරුණාද ළමයි? මේ තියෙන මිනිස් මොළයක්, මේ තියෙන සකසනය. දැන් අපි බලමු සකසනේ වේගය ගැන. සකසනේ තෝරගන්නකොට අපි කොහොමද හොඳ එකක් තෝරගන්නේ? මෙතනදී වේගය ඉතාම වැදගත්. දැන් මේ බලනකොට බ්ලෙන්ඩර් උදාහරණයක්.
තේ පේනවද ළමයිනේ? අඩු වේගයකින් වැඩ කරන බ්ලෙන්ඩර් එකකින් හදන්න පුළුවන් ප්‍රීමියම් ප්‍රමාණය පොඩ්ඩයිනේ. ඊට වඩා දැන් මේ වැඩි වේගකින් වැඩ කරන බ්ලෙන්ඩර් එකකින් අඩු වේගයෙන් වැඩ කරන බ්ලෙන්ඩර් එකට වඩා වැඩි ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පරිගණකය සකසනේ වේගය වැඩි නම් ඒක කාලයක සකසන්න පුළුවන් දත්ත ප්‍රමාණය වැඩි. එතකොට පරිගණකයක් හිර වෙන්නේ නැතුව මෘදුකාංග වේගෙන් වැඩ කරනවා. මේ වේගය මනින්නේ අපි මෙගාහර්ට්ස් හරි ගිගාහර්ට්ස් වලින් තමයි මේ වේගය අපි ගණනය කරන්නේ කියන්නේ මයින්. දැන් මම කිව්ව දේවල් මම ළමයිට පැහැදිලි ඇති කියලා මම හිතනවා. අපි දැන් බලමු සකස නිෂ්පාදන කරන සමාගම් ගැන. ලෝකයේ සකසන නිෂ්පාදන කරන සමාගම් කිහිපයක්ම තියෙනවා. ඔයාලා අහලත් ඇති. ප්‍රධාන වශයෙන් Intel, AMD, Apple සමාගම් තමයි මේවා නිෂ්පාදනය කරන්නේ. ඔයාලා පරිගණකයක් ගන්නකොට දැකලා ඇති ස්ටිකර් එකක් ගහලා තිනවා AMD ද Intel ද එහෙම නම් බ්‍රෑන්ඩ් නේම් එකක් ගහලා තියෙනවා. දැන් අපි කතා කරමු ළමයිනේ සකසනේ වර්ගය ගැන. සකසනයක් ඇතුලේ දත්ත සකසන්න ඉන්න සේවකයෝ ගන්න අනුව අපිට සකසන වර්ග කරන්න පුළුවන්. ඒ අපි සේවකයෝ කියලා හඳුන්වන්නේ පෝස් අපිට හඳුන්වන්න පුළුවන් සේවකයෝ කියලා. දන්නකො. ඒ වගේම තමයි ළමයි සකසනේ මධ්‍ය සැකසුම ඒකක ප්‍රමාණය වැඩි වෙන විට ඒ කාර්ය සාධන වේගයද වැඩි වෙනවා. දැන් අපි බැලුවා කෝස් ප්‍රමාණ කෝස් එකක් තියෙන ඒවා අපි හඳුන්වන්නේ සිංගල් කෝස්. කෝස් දෙකක් තියෙන CPUs අපි හඳුන්වන්නේ ඩුවල් කෝස් CPU එකක් විදියට. කෝස් හතරක් තියෙන CPU අපි හඳුන්වන්නේ quad core CPU එකක් විදියට. තේරුණා ළමයිනේ? ඊළඟට අපි කතා කරන්නේ රුධ තැටිය හේවත් hard disk එක. මේක තමයි පරිගණකයේ ප්‍රධාන ද්විතීයික ආචයන උපාංගය. අපේ ෆොටෝස්, වීඩියෝස් එහෙම නැත්නම් OS එක ස්ථිරව තැන්පත් කරලා තියෙන්නේ මෙන්න මේ hard disk එකේ තමයි. මේක හරියට අපේ පොතක් වගේ. දැන් හිතන්නකෝ අපි පිටු 40ක පොතක් ගත්තොත් ඒකේ ලියන්න පුළුවන් ප්‍රමාණයට වඩා පිටු 160ක පොතක ලියන්න පුළුවන් නේද? අන්න ඒ වගේම තමයි ළමයිනේ. රුධ තැටියේ ධාරිතාවය වැඩි වෙනකොට දැන් හිතන්නකෝ 500 GB hard එකකට වඩා 1 TB hard එක අපිට සේව් කරන්න පුළුවන්. අපිට ස්ථාපනය කරන්න පුළුවන් ෆයිල්ස් ප්‍රමාණය තියෙන වීඩියෝස් ප්‍රමාණය වැඩි. තේරුණා ළමයිනේ? එහෙනම් දුවේ පුතේ අද අපි ඉගෙන ගත්ත පරිගණකය මෙලදී ගන්නකොට බලන්න ඕනි මූලික පිළිවිතර වෙන සකසනේද රුධ තැටිය ගැන. අපි ඊළඟ වීඩියෝ එකේ තව දේවල් ගැන කතා කරමු. Thank you.